ආතරයිටිස් කියන්නේ අද කාලේ සුලභව දකින්න පුළුවන් රෝග තත්ත්වයක්. ඒ සිංහලෙන් සන්ධි ප්‍රදාහය එහෙම නැත්නම් ආමවාතය ලෙස හැඳින්වෙනවා. මෙහිදී ප්‍රධාන ලෙසම සන්ධිවල වේදනාව තියෙනවා. ඒ වගේම සන්ධි ඉදිමිලා, තද වෙලා, ක්‍රියාව අපහසු වෙලා, අවට රත් වෙලා, රතු වෙලා වගේ ලක්ෂණ පෙන්වනවා. සන්ධිවල ලිහිසිභාවය අඩු වෙලා, සන්ධි ඊටාම දැඩි වෙලා නිසා ඇවිදීමක් ඊටාම අපහසුයි. ඉතින් මෙම ආතරයිටිස් රෝගයේ වර්ග තියෙනවා. ඔස්ටියෝ ආතරයිටිස්, රුමටොයිඩ් ආතරයිටිස්, ගවුට් ආතරයිටිස් වගේ ආතරයිටිස් වර්ගත් කිහිපයක් තියෙනවා. ඒ අතරින් සන්ධි ගෙවීම නිසා ඇති වෙනවා. සමහරක් ප්‍රතිශක්තිකරණ පද්ධතියේ තියෙන ගැටලු නිසා සන්ධි වලට හානි වෙලා, ඒ වගේම යුරිටික් ඇසිඩ් එක එමෙත යූරික් අම්ලය සන්ධි අතර තැන්පත් වීමෙන් මෙම ආතරයිටිස් හට ගන්නවා. සාමාන්‍යයෙන් ආතරයිටිස් හැදෙන්න බොහෝ හේතු අතර වයසට යාම, ඒ වගේම කාන්තාවන්ට තියෙන ඔස්ටියෝ ආතරයිටිස් තත්ත්වය, ඒ වගේම රක්තවාතය, ඒ වගේම පාරම්පරිකව ජානමය වශයෙන් ඇති වෙන ආතරයිටිස් තත්ත්වය, ඒ වගේම විශේෂයෙන් තරබාරු බව, උඩ ශරීරය නැත්නම් අපර් බොඩි එක වැඩිපුර මහත් වෙලා තියෙන රෝගීන්ගේ විශේෂයෙන් දන හිස, උකුල් සහ කොඳු යටපෙළේ සන්ධි මත අමතර පීඩනයක් සහ ආතතියක් ඇති කරන නිසාත් දන හිස් වලට ආතරයිටිස් ඇතිවීමේ අවදානම් වැඩි කරනවා. ඒ වගේම ඉතා දිගු කාලයක් ක්‍රීඩා කරන ක්‍රීඩකයින්ට, බර ඔසවන අයට, ඒ අයටත් පසුකාලීනව සන්ධි වලට බලපෑමකට ලක් වෙලා ආතරයිටිස් තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ධූමපානයනොත් ආතරයිටිස් ඇතිවීමේ අවදානයක් තිබෙන බව දැන් සොයාගෙන තියෙනවා. එමගින් රුමටොයිඩ් ආතරයිටිස් අවදානම් වැඩි කරන බව සොයාගෙන තියෙනවා. ඒ වගේම සන්ධි ආසාදනය වීම නිසා සන්ධිවල දැවිල්ල ආතරයිටිස් ඇතිවීම එනවා. ඉතින් මේ වගේ දන හිස මත ඇතිවන වේදනාව, රත් වීම, රතු වීම, සන්ධියේ චලනය අපහසු වීම රෝගයට අපිට මොන වගේ දෙයක්ද ගෙදරදී ඒ සඳහා කරන්න පුළුවන්. අපිට පුළුවන් මේ සඳහා ශරීරයේ තරබාරු අයෙක් නම් ඒ අයගේ බර අඩු කර ගැනීම කරන්න පුළුවන්. ඒ වගේම ඇසිඩ් ලෙවල් එක වැඩි වෙලා නම් ආතරයිටිස් තත්ත්වයේ තියෙන්නේ, ඒ ආම්ලික ගතිය අඩු වෙන විදිහේ ආහාර වර්ග පාවිච්චි කරන්න පුළුවන්. දන හිස අතර කාට්ලේජ් වැවෙන මෘදු ආහාර, කිරිපොඩි වර්ග, ඒ වගේ ආහාර ගන්නට පුළුවන්. ඒ වගේම ආයුර්වේද ප්‍රතිකාර මගිනුත් ආතරයිටිස් තත්ත්වයන් ඊටාම අවම හෝ නිට්ටාවෙන් සනීප කරගන්නට පුළුවන්. ඒ සඳහා දේශීය ආයුර්වේද ප්‍රතිකාර බොහොමයක් තියෙනවා. ඒ පුද්ගලානුබද්ධ වෙනවා. ඒතකොට වෛද්‍යවරයා හමු වෙලා ඔබට ගැළපෙන ප්‍රතිකාරය කුමක්ද කියා පරීක්ෂා කර බලා නිසි ප්‍රතිකාරය සහ නිසි ආහාර ඖෂධ විහරණ පිළිපැදීමෙන් මෙම රෝගයෙන් මිදෙන්න ඔබටත් පුළුවනි.